ඉතින් ළමයි මේ තම්බ ගත්ත තිබ්බටු ටික මේ විදිහට භාජනයට දාගන්නවා. තිබ්බට හොඳට තැම්බෙන්න දෙන්න. එතකොට පොඩි කරගන්න ලේසි. ඉතින් මෙන්න මේ විදිහට මේකට මම දාගන්නවා. ඊට පස්සේ අපි මේ ටික තලා ගන්න ඕනේ, පොඩි කර ගන්න ඕනේ. මම මේ හැන්දෙන් ඔහොම පොඩි කරද්දි හොඳට පොඩි වෙන ඇටත් එක්ක ඇට චුට්ටක්වත් අයින් කරගන්න නැහැ. මේව කොහොමත් රසයි නේ ඇට එක්ක කද්දි. ඉතින් ඒ නිසා මේ විදිහට මම හොඳට තිබ්බට ටික තලා ගන්නවා. හොඳට දැන් ඒක හොඳට තැම්බිලා නිසා. මෙන්න මේ ගානට හොඳට පොඩි වෙනකන් තමයි අපි තිබ්බට ටික තම්බ ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙතන කොච්චි දෙකක් ගත්තා. ඊගාවට අවුමිරිසු දාගත්තා. කරපිංචා හීනෙට කපාගත්ත ලුණු, ඊට පස්සේ ලොකුවට කපාගත්ත ලුණු තියෙනවා. ඒක සම්බෝලයකට තමයි දාලා කොටන්න නිසා තමයි ඒක මං හීනෙට කපාගත්තේ නැත්තේ. ඉතින් මේ තියෙන සුදු ලුණු ඒක තෙලට දාන්න චුට්ටක් වෙනම කපාගෙන මං වෙනම වික් එකක් තියාගත්තා. සම්බෝලේ කොටාගත්තී ඒකට දාන්න. ඉතින් මේ තියෙන හීනෙට දාගත්ත පොල් ඊට පස්සේ ඔයාලා දැක්කනේ තිබ්බටු හැම මම සුද්ධ කරගෙන තමයි ගත්තේ. ඉතින් යාළුවනේ ඔන්න මම පොඩි කරගත්ත තිබ්බටු ටික ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලට මේක වගෙඩි කොටන්න බැහැ. ගලේ අඹර ගන්න පුළුවන්. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා. බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක හොඳට කොටා ගන්න ඕනේ. එතකොට ඉතින් හොඳට සම්බෝලයක කොටාගත්ත යාළුවනේ මේකට දානවා කූනිස්සු ටික. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කූනිස්සු දාගන්න පුළුවන්. කූනිස්සු ටික හොඳට සුවඳ එනකම් බැද ගන්න. ඉතින් දැන් මේක හොඳට බැදිලා තියෙන යාළුවනේ. පොඩි කරගත්ත තිබ්බටු ටික මේකට එකතු කරගන්නවා. ඉතින් මෙන්න මෙහෙම මම තිබ්බටු ටික එකතු කරගත්තා. මම සුට්ටක් තෙලේ බැදෙන්න දෙනවා තිබ්බටු ටිකත්. අර කාට ගතිය යනවනේ තෙලේ බැදෙද්දි. එතකොට රසයි. ඉතින් ඒ නිසා තෙලේ යනවම බැදෙන්න දෙනවා. ඉතින් හොඳ සුවඳක් එනවා යාළුවනේ. වීඩියෝ එක ගන්න අතරතුර මාරම සුවඳයි. කූනිස්සු සුවඳත් එක්ක මාරම සුවඳක් එනවා. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේකට කරපිංච ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න ඕලා. එතකොට තවත් සුවඳයි වගේම රසත් එනවා. ඔන්න දැන් ඉතින් මම මේකට පොල් ටික එකතු කරගන්න යන්නේ. මෙන්න මෙහෙම මම මේකට කොටාගත්ත පොල් ටික එකතු කරගෙන දැන් කලවම් කරගන්න යන්නේ. මේම කලවම් කරගත්ත මේ දේවල් කරද්දී ඔයාලා හොඳට මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ලිප ගොඩාක් අඩු කරලා තියාගන්න මේ අවස්ථාවේදී. නැත්නම් ගොඩක් යට අඩිය කරවෙන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ මාරම රසයි. මම මේක කලවම් කරන අතරතුර චුට්ටක් කාලා බැලුවා. ඉතින් පුදුම රසක් තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න. අපි නම් ඉන්දියාප් එක තමයි මේක කන්නේ. ඔයාලා බත් එක්ක කන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න අපි එහෙනම් තිබ්බටු සම්බෝලේ හදලා ඉවරයි. මේකට තිබ්බටු මැල්ලුම් කියලා කියනවා. කහ මැල්ලුම් කියලා කියනවා. ඉතින් ඔන්න ඔහොම තියෙන්නේ. ඉතින් මේ ෆ්ලෑෂ් එක නිසා පාට වෙනසට පේනවා ඇති. හැබැයි මේක ලස්සන කහ පාටක් තියෙන ලාව කහ පාට. සුවඳයි රසයි ඔක්කොම තියෙනවා. කොච්චි දාලා
තියෙන නිසා සැරටක් තියෙනවා ටිකක්. කැමති ඇයට විතරක් කොච්චි දාගන්න පුළුවන්. ඉතින් මම තමයි අපි තිබ්බට මැල්ලුම හැදුවේ. ඔයාලත් හදලා බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.